අකුණකට මෙච්චර විනාශයක් කරන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියද? අකුණක් කියලා කියන්නේ ඊටාම බලවත් ඒ වගේම ඊටා විනාශකාරී ස්වභාවික සංසිද්ධියක්. අකුණකට පුළුවන් තත්පරයකටත් වඩා අඩු කාලයක් තුළදී ඔයාගේ දේපල විතරක් නෙමෙයි ඔයාගේ ජීවිතෙත් විනාශ කරලා දාන්න. ඒ වුණාට අපේ රටේ පිරිස් අකුණු එච්චර ගණන් ගන්නේ නැහැ. අපි දැකලා තියෙනවා අකුණු ඇතිවන වෙලාවල් වල රූපවාහිනී නරඹන පිරිස්, එලිමහන් ක්‍රීඩාංගණවල ක්‍රීඩා කරමින් ඉන්න පිරිස්. හැබැයි ඔයා මේ වීඩියෝ අවසන් වන තෙක් බැලුවොත් එහෙම අයි කවදාවත් අකුණු ඇතිවන වෙලාවල ඔය වැරදි කරන්නේ නැහැ. අපි මේකෙදි සාකච්ඡා කරගන්නවා අකුණු අනතුරු වලින් වෙන්න පුළුවන් විනාශය කොයි වගේද? ඒ වගේම අකුණු අනතුරු වළක්වා ගැනීම සඳහා අපි ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියලා. අපි අකුණු අනතුරු එච්චර ගණන් ගත්තේ නැති වුණාට ලෝකයේ පුරාම වාර්ෂිකව පුද්ගලයන් 20000ත් 24000ත් අතර ප්‍රමාණයක් අකුණු අනතුරු වලට ලක් වෙලා මිය යනවා. ඒ විතරක් නෙමෙයි පුද්ගලයන් ලක්ෂ ගණනකට බරපතල අනතුරු සිදු වෙනවා. ඒ වගේම දේපල හානි අතිවිශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා මේ අකුණු අනතුරු හේතුවෙන්. අපි දන්නවා ශ්‍රී ලංකාවේ අන්තර් මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන මාර්තු අප්‍රේල් ඒ වගේම සැප්තැම්බර් ඔක්තෝබර් මාසවලදී වැඩිපුර අකුණු අනතුරු වාර්තා වෙනවා. ඇත්තටම අකුණක් කියලා කියන්නේ මොකක්ද? ඇත්තටම අකුණක් කියලා කියන්නේ විශාල විභවාන්තරයක් සහිත ස්ථාන දෙකක් අතර සිදුවන විද්‍යුත් ආරෝපණ හුවමාරු වීමක්. ඔය විද්‍යුත් ආරෝපණ කියලා හුවමාරු වෙන්නේ ඉලෙක්ට්‍රෝන. මේ ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් කියලා කියන්නේ විශාල විද්‍යුත් ධාරාවක් ගලාගෙන යාමක්. එතකොට අකුණු අනතුරු ඇතිවන ආකාරය පිළිබඳ සාකච්ඡා කරන්න කලින් අපි විමසා බලමු වලාකුළක් කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. වලාකුළක් නිර්මාණය වෙලා තින්නේ වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප දුහුවිලි අංශුවක් කේන්ද්‍රගත කර ගනිමින් ඉතා කුඩා ජල බිඳිති නිර්මාණය වෙනවා. මේවා අපි හඳුන්වනවා වලාදියරොන් කියලා. මෙන්න මේ වලාදියරොන් සහ අයිස් ස්පටික වලින් තමයි වලාකුළක් නිර්මාණය වෙලා තින්නේ. සාමාන්‍යයෙන් වලාකුළක් පොළොව මට්ටමේ සිට එහෙම නැත්නම් අපි කියන මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 2ක් ඒ වගේම කිලෝමීටර් 7ක් අතර පරාසී විහිදිලා තියෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වලාකුළු සහිත ඉහළ වායු ගෝලයේ වේගයෙන් හමාගෙන යන සුළං ධාරා තියෙනවා. ඉහළ වායු ගෝලයේ වේගයෙන් හමා යන සුළං ධාරා නිසා මේ කුඩා ජල බිඳිති සහ අයිස් ස්පටික එකිනෙක ඇතිල්ලීම එහෙම නැත්නම් පිරිමැදීම සිද්ධ වෙනවා. මෙන්න මේ පිරිමැදීම නිසා වලාකුළක් මත ස්ථිති විද්‍යුත් ආරෝපණ නිර්මාණය වෙනවා. මේ ස්ථිති විද්‍යුත් ආරෝපණ කියන්නේ මොනවද කියන එක සම්බන්ධයෙන් අපිට කුඩා කාලයක් අදහසක් තියෙනවා. ඔයගලන්ට මතක ඇති අපි පෑනක් හරි පනාවක් හරි වියලි හිසකෙස්වල පිරිමැදලා කුඩා කඩදාසි කැබලි අසලට පෑන හරි පනාව හරි ලං කරනවා. එතකොට පෑන හෝ පනාව වෙත ඒ කුඩා කඩදාසි කැබලි ආකර්ෂණය වෙනවා. එසේ ආකර්ෂණය වන්නේ මෙම ස්ථිති විද්‍යුත් ආරෝපණ හේතුවෙන්. මෙන්න මේ වගේ ආරෝපිත වලාකුළක පහළ පැත්තේ ඍණ ස්ථිති විද්‍යුත් ආරෝපණ හේවත් ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඒකරාශී වෙනවා. ඒ වගේම ඉහළ පැත්තේ ධන ස්ථිති විද්‍යුත් ආරෝපණ වැඩිපුර ඒකරාශී වෙනවා. මේ නිසා වලාකුළ තුල විද්‍යුත් විභව වෙනසක් ඇති වෙනවා. ඔක තමයි අපි කියන්නේ විභව අන්තරයක් ඇති වෙනවා කියලා. අපි දන්නවා විද්‍යුත් ධාරාවක් ගලා යන්න ඕන නම් මෙන්න මේ වගේ විද්‍යුත් විභව වෙනසක් එහෙම නැත්නම් විභව අන්තරයක් ඇති වෙන්න ඕන. උදාහරණයක් විදියට අපි බිත්ති ඔරලෝසුවකට හරි දුරස්ථ පාලකයකට හරි පාවිච්චි කරන වියලි කෝෂයක නැත්නම් බැටරියක විභව අන්තරය වෝල්ට් 1.5ක් විතර වෙනවා. ඒ නිසා ධන සහ ඍණ අග්‍ර අපිට අතින් අල්ලන්න පුළුවන්. මොකද විශාල විභව වෙනසක් නේ. හැබැයි නිවසක ගෘහ විද්‍යුත් පරිපථයේ ඔය විභව අන්තරය වෝල්ට් 230ක් විතර වෙනවා. ඒ නිසා තමයි විදුලි රැහැන් අපි අතින් අල්ලන්න උත්සාහ කරොත් එහෙම අපට ප්‍රබල විදුලි සරවැදීමක් සිද්ධ වෙනවා. ඒ නිසා විභව අන්තරය වැඩි වෙන්න ගලාගෙන යන විදුලි ධාරාව වැඩි වෙනවා කියන එක ඔයාට පැහැදිලි වෙනවා. වලාකුළක මෙන්න මේ ධන ආරෝපණ සහ ඍණ ආරෝපණ අතර වෙනස වැඩි වෙනකොට එකම වලාකුළක ප්‍රදේශ දෙකක් අතර මේ ආරෝපණ විද්‍යුත් ආරෝපණ හුවමාරු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි අපි අකුණක් කියලා හඳුනගන්නේ. මේ වගේ අවස්ථාවක ආරෝපිත වලාකුළක සිට තවත් ආරෝපිත වලාකුළක් වෙත විද්‍යුත් ආරෝපණ පැනීම සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අපි ඒක හඳුන්වනවා වලා අකුණක් කියලා. ඒ වගේම ආරෝපිත වලාකුළක ඉඳලා වාතයේ වෙත මේ විද්‍යුත් ආරෝපණ පැනීම සිද්ධ වෙන්න පුළුවන්. එහෙම එකක් අපි හඳුන්වනවා වා අකුණක් කියලා. ආරෝපිත වලාකුළක පහළ පැත්තේ ඔය විදිහට
ඍණ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හෙවත් ඉලෙක්ට්‍රෝන ඒක රාශී වෙනකොට පොළව මතු පිට ධන ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ එහෙම නැත්නම් ධන ආරෝපණ වැඩිපුර ඒක රාශී වීම සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවක වලාකුළක ඉඳලා පොළව වෙත ආරෝපණ පැනීමක් එහෙම නැත්නම් විද්‍යුත් විසර්ජනයක් සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අකුණක් අපි හඳුන්වනවා පෘථිවි අකුණක් කියලා. විශේෂයෙන්ම උල් එහෙම නැත්නම් තුඩු ආශ්‍රිතව මෙන්න මේ ධන ආරෝපණ වැඩිපුර ඒක රාශී වෙලා තියෙන නිසා මේ පොළොව හා සම්බන්ධ වෙලා තියෙන මේ වගේ උල් සහිත නැත්නම් තුඩු සහිත ස්ථානයකට මේ විද්‍යුත් ආරෝපණ පැනීමේ වැඩි හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි ඔය කිතුල් ගස් වලට පොල් ගස් වලට අකුණු වැදීම වැඩිපුර සිද්ධ වෙන්නේ. අපි මේ සාකච්ඡා කරපු පෘථිවි අකුණක ප්‍රබලතාවය ඊටාම වැඩි. ඒක ඊටාම විනාශකාරී. මෙන්න මේ අපි කලින් කිව්ව පෘථිවි අකුණු ඊටාම භයානකයි. පෘථිවි අකුණක විභව අන්තරය වෝල්ට් මිලියන 100ක් විතර වගේ වෙනවා. ඒතර ඔයාලට හිතා ගන්න පුළුවන් කොතරම් විශාල විභව අන්තරයක් තියෙනවද කියලා. ඒ වගේම මේ විශාල විභව අන්තරය නිසා ඇම්පියර් 30000ක විතර ධාරාවක් ඉතා කෙටි කාලයක් තුල ගලා යනවා. මේකේ ප්‍රබලතාවය කොච්චරද කියලා දැනගන්න අපේ නිවසේ භාවිතා කරන විදුලි උපකරණ කිහිපයක් එක්ක මේ විද්‍යුත් ධාරාව අපි සංසන්දනය කරලා බලමු. ඔයාගේ ගෙදර තියෙන විදුලි ස්ත්‍රික්කයක් උපරිම කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක වෙද්දී ඒක තුලින් ඇම්පියර් 4ක විතර වගේ ධාරාවක් ගලාගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ කාමරය ආලෝකමත් කිරීම සඳහා යොදාගෙන තියෙන්නේ වොට් 24ක විතර LED බල්බයක් නම් නැත්නම් විදුලි පහනක් නම් ඒක තුලින් ගලාගෙන යන්නේ ඇම්පියර් 0.1ක විතර ධාරාවක්. එතකොට ඔයාලට තේරෙනවා කොච්චර ප්‍රබලතාවයක් මේ අකුණක තියෙනවාද කියලා. මෙන්න මේ වගේ අකුණකදී විද්‍යුත් ආරෝපණ හුවමාරු වෙන්නේ විද්‍යුතේ ගමන් නොකරන පරිවාරක ද්‍රව්‍යයක් වන වාතය හරහා. මෙතරම් විශාල ධාරාවක් ඉතා කෙටි කාලයක් තුල වාතය හරහා ගමන් කරනකොට එම ස්ථානීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30000 එහෙම නැත්නම් සූර්යාගේ මතු පිට උෂ්ණත්වය වගේ 5 ගුණයකටත් වඩා මේ ස්ථානීය උෂ්ණත්වය ඉහළ යනවා. මෙන්න මේ උෂ්ණත්වය ඉහළ යාම නිසා මොකද වෙන්නේ? ඒ ස්ථානයේ තියෙන වාතය එකවර ප්‍රසාරණයට ලක් වෙනවා. ඒ වාතයේ ප්‍රසාරණය නිසා ඇතිවන කම්පන තරංග තමයි අපිට ගිගුරුම් හඬ ලෙස විශාල ශබ්දයක් විදිහට ඇහෙන්නේ. ඒ වගේම අකුණක් ඇතිවන වෙලාවක මේ ශබ්දය සහ ආලෝකය කියන දෙකම එකවර තමයි නිර්මාණය වෙන්නේ. ඒත් අපි අත්දැකීමෙන් දන්නවා අපි ආලෝකය දැකලා ටික වෙලාවකට පස්සේ තමයි අපිට ගිගුරුම් හඬ එහෙම නැත්නම් අකුණේ හඬ ඇසෙන්නේ. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් ආලෝකය මේ වාතය හරහා තත්පරයකදී කිලෝමීටර් ලක්ෂ 3ක විතර වගේ වේගයකින් ගමන් කරනවා. හැබැයි ශබ්දය එහෙම නැත්නම් ධ්වනිය ගමන් කරන්නේ තත්පරයට මීටර් 350ක විතර වගේ ඊටාම අඩු වේගයකින්. ඒ නිසා තමයි අපිට පළමුව ආලෝකය දැකලා ඊට පස්සේ අකුණේ ශබ්දය ඇසෙන්නේ. හැබැයි මේ සංසිද්ධීන් දෙකම ඇති වෙන්නේ එකම මොහොතක. මේ අකුණක ප්‍රබලතාවය ඊටාම වැඩි නිසා තමයි අපි දැකලා තියෙනවා අකුණු වැදිච්ච නිවාසවල බිත්ති ඉරිතලලා ගිහිල්ලා තියෙනවා. පොළොවට අකුණු වැදිලා තිබුණොත් එහෙම පොළොව හැරිලා තියෙනවා. ගස් වලට අකුණු වැදිලා තියෙන වෙලාවක ඒ වගේ අතු කඩාගෙන වැටලා තියෙනවා. සමහර ගස් ගිනි අරගෙන තියෙනවා. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මේ අකුණක ප්‍රබලතාවය කොච්චරද කියලා. ඒ විතරක් නෙමෙයි. යම් ස්ථානයකට අකුණක් වැදුනොත් එහෙම එම ස්ථානයේ ඉඳලා ඒ ස්ථානයේ කේන්ද්‍රගත කරගනිමින් මේ පොළොව ඔස්සේ විද්‍යුත් ධාරාව මීටර් ගාණක් දුරට ගමන් කරනවා. එතකොට පුද්ගලයෙකුට ඍජු අකුණක් නොවැදුනත් ඒ විදුලි ධාරාව නිසා හානි වෙන්න පුළුවන්. මොකද ඔහු පොළොව හා පාද ස්පර්ශ වෙලා තිබුණොත් ඔහුගේ එක් පාදයකින් ඇතුළු වන විද්‍යුත් ධාරාව අනෙක් පාදයෙන් පිට වෙලා යනවා. ඒ කියන්නේ පාද දෙක අතර විභවාන්තරය වැඩි වෙනවා. ඒ අවස්ථාවකදී පුද්ගලයෙකුට හානි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඔය අකුණු අනතුරු වලින් විශේෂයෙන්ම අලින්, ගවයින් වගේ සතුන්ට වැඩි හානි සිදු වෙන්න හේතුව තමයි ඔවුන්ගේ ඒ සතුන්ගේ පාද අතර තියෙන දුර වැඩි. ඒ නිසා විභවාන්තරය වැඩි. ඒ හේතුවෙන් ඔවුන්ගේ ශරීරය හරහා වැඩි ධාරාවක් ගමන් කරලා ඒ සතුන්ට හානි සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් තමයි අපි පියවර අකුණක් කියලා හඳුනගන්නේ. එතකොට අකුණු සැර වැදීමකදී මිනිසෙකුට හානි සිද්ධ වෙන්න පුළුවන් කොහොමද? පළවෙනි කාරණාව තමයි අකුණු සැර වැදීමකදී මිනිසාගේ ශරීරය හරහා අති විශාල ධාරාවක් ගලාගෙන යනවා. මේ ධාරාව නිසා ඔය හෘදයේ ස්වභාවික රිද්මයට හානි වෙන්න පුළුවන්. ඒ නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය නතර වෙලා පුද්ගලයෙකු මිය යාමේ හැකියාව තියෙනවා. ඒ වගේම
මේ විදුලි ධාරාව මගින් ශරීරයේ අභ්‍යන්තර අවයව වලට හානි සිදුවීම නිසා මිනිසෙකු මේ යන්න පුළුවන්. ඒ වගේම මේ අධික විදුලි ධාරාව මගින් අපේ ස්නායු පද්ධතියට විශේෂයෙන්ම මොළයේ ස්නායු වලට විශාල හානියක් ඇති කරන්න පුළුවන්. ඒතොර මේ මොළය මගින් පාලනය කරන අවයවයන් වලට අදාළ සංඥා නොලැබීම නිසා ඒ වාගේ ක්‍රියාකාරීත්වය එන හිටින්න පුළුවන්. විදුලි ධාරාව මගින් උස්ම ගැනීම පාලනය කරන මොළයේ කොටස් වලට හානි සිදුවීමෙන් ශ්වසන ක්‍රියාවලිය බිඳ වැටෙන්න පුළුවන් නැත්නම් නතර වෙන්න පුළුවන්. එහෙම මිනිසුන් මේ යාමේ හැකියාවක් තියෙනවා. අධික විදුලි ධාරාව නිසා ඇතිවන උෂ්ණත්වයේ හේතුවෙන් ශරීරයේ පිලිස්සුම් සහ පේශි වලට හානි සිදුවීම හේතුවෙන් මිනිසෙකුට බරපතල හානි වෙන්න පුළුවන්. ඒ වගේම අපි බලමු අකුණු ඇතිවන අවස්ථාවකදී සිදු නොකළ යුතු දේවල් මොනවද කියලා. ඒක අපිට වැදගත් වෙනවා අකුණු වලින් ආරක්ෂා වීම සඳහා. පළවෙනි කාරණාව තමයි අකුණු ඇතිවන අවස්ථාවකදී අනිවාර්යයෙන්ම විවෘත ස්ථානයක නොසිටින්න. ගොඩනැගිල්ලක් තුලට පිවිසෙන්න, ගොඩනැගිල්ලක් නැත්තම් වීදුරු වසා ඇති වාහනයක් වැනි සංවෘත ස්ථානයක ඉන්න පුළුවන් නම් ඔබට අකුණු වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ක්‍රීඩා පිටි, කුඹුරු, වෙරළ, තේවගා භූමි වැනි විවෘත ස්ථානවල රැඳී සිටීම අකුණු අනතුරකදී ඉතාම භයානකයි. ඒ වගේම අකුණු ඇතිවන අවස්ථාවකදී හුදෙකලා වෙලා තියෙන, ඒ කියන්නේ තනිව පිහිටලා තියෙන උස් ගස් යට රැඳී සිටීම හොඳ නැහැ. ඒකට හේතුව තමයි ඒ උස් ගස් මගින් අකුණු ආකර්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ අකුණක් හදිස්සියෙන්වත් ගසට වැදුනොත් එහෙම ඒ යට සිටින පුද්ගලයාටත් ඒ අකුණෙන් විශාල හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ලෝහ කණු, ලෝහ කම්බි, ලෝහ දැල් කිසිසේත්ම ස්පර්ශ නොකළ යුතුය. ඒ වගේම ඒ වගේ ස්ථානවලින් ඈත් වී සිටිය යුතුය. ඒ වගේම ජලයේ සහිත ස්ථානවල විශේෂයෙන්ම පිහිනුම් තටාක, ජලාශ, වැව්, ගංගා ආදී ස්ථානවල අකුණු ඇතිවන අවස්ථාවලදී රැඳී නොසිටිය යුතුය. අකුණු ඇතිවන අවස්ථාවකදී ගෘහස්ත විදුලි උපකරණ භාවිතා කිරීමෙන් වැළකී ඉන්න. ඒවා ස්පර්ශ කරන්න යන්න එපා. හැකිනම් ඒවා කෙවිනි වලින් ගලවා තබන්න. නිවසේ රූපවාහිනී ඇන්ටනාවේ රැහැන පුළුවන් නම් විසන්ධි කරලා නිවසෙන් පිටතට යොමු කරලා තියන්න. නිවස තුලදී උවත් වියලි පාවහන් පළඳින්න. ඒ වගේම රබර් වැනි පරිවාරක ද්‍රව්‍යයක් මත රැඳී සිටින්න. එමගින් අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමේ වැඩි හැකියාවක් තියෙනවා. එසේම රැහන් සහිත ගෘහස්ත දුරකථන භාවිතයෙන් වැළකී යුතුයි. යම් අවස්ථාවකදී අකුණු ඇතිවන විට ඔබ ගොඩනැගිල්ලක් රහිත විවෘත භූමියක රැඳිලා සිටියොත් එහෙම ඔබගේ පාද එක ළඟ තබාගෙන හැකිතා පහත් වී සිටින්න. ඒ වගේම අකුණු ඇතිවන අවස්ථාවකදී විවෘත වාහන විශේෂයෙන්ම පාපැදි, යතුරුපැදි, ට්‍රැක්ටර් වගේ වාහන භාවිතයෙන් වළකින්න. අපි මේකෙදි සාකච්ඡා කරගත්තේ අකුණු වල විනාශකාරී පැත්ත විතරයි. හැබැයි අකුණු කියලා කියන්නේ පෘථුවිය මත ජීවේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යම ස්වභාවික සංසිද්ධියක්. ඔබ දන්නවා නම් මොකක්ද මේ සංසිද්ධිය කියලා ඒක කමෙන්ට් කරන්න. අපි ඊළඟ වීඩියෝයේදී මේ අකුණු වල පෘථුවියේ ජීවේ පැවැත්මට ලබා දෙන දායකත්වය පිළිබඳ සාකච්ඡා කරමු.